එතකොට ඔය මොග්ගල හතරයි. මොනවද මොග්ගල හතර? සතර බ්‍රහ්ම විදකට මොනවද? මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා නෙවෙයි උපේක්ඛා. හරි අභිමානවත් જાතියක් පුතේ අපි. අර බලන්න මධ්‍යම පළාත යන්න වෙලාවක යන්න දකුණු පළාතට මුහුදු වෙරළකට හරි ලස්සනයි. ගිහිලා තියෙනවා අනුරාධපුරේ. ඔව් යන්න ඕන තැනක් අනුරාධපුරේ. පුතේ ඓතිහාසික අනුරාධපුරේ. කතරේ ස්වර්ණමාලී චෛත්‍ය රාජාණන් වහන්සේ කවුද පුතේ නිර්මාණය කරපු රජුරෝ? දුටුගැමුණු රජුරෝ. දුටුගැමුණු රජුරෝ පුතේ යුද්ධයක් කළා එළාර රජුරෝත් එක්ක. ඒ එළාර රජුරෝත් එක්ක යුද්ධය කරනකොට දුටුගැමුණු රජුරෝ වාරයක් වුණා පොරොන්දුවක් වුණා. මොකද්ද? මේ යුද්ධේ දිනුවොත් මම ඉදි කරනවා චෛත්‍යය. යුද්ධේ දිනුවොත් ඉදි කරනවා ඒක සිහි වෙන චෛත්‍යය. පුතේ යුද්ධේ දිනුවා. යුද්ධේ දිනලා දුටුගැමුණු රජුරෝ මේ චෛත්‍ය ගොඩනගන්නට කැලේ කපන්නට පිරිස යවුවා. සේනාව යවුවා. සේනාව කැලේ කපාගෙන යනකොට පුතේ එක ලොකු කැලයක් තිබුණේ. ඔතන තිබුණා පුතේ ලොකු ගහක්. දැවැන්ත විශාල ගහක්. මොකක්ද ගහ? ඇයි නම මොකක්ද? රන්තලමු ගහ. මේ රන්තලමු ගහ කපන්න හදනකොට ඒ රන්තලමු ගහේ වැඩ සිටිය පුතේ ඔන්න ඕකට වගේ ලස්සන අපේ ලස්සන දේවතාවිය. හරිද? මේ දේවතාවියගේ නම තමයි මොකද්ද? ස්වර්ණමාලී. දේවතාවිය කිව්වා මේක තමයි මගේ ගෙදර, මේක තමයි මගේ නිවහන. උඹලා මේක විනාශ කළොත් මම උඹලට ශාප කරනවා. උඹලා රජුන්ට ගිහින් කියපන්. මේක කැපුවොත් මම උඹලා රට විනාශ කරනවා. කියපන්. ඊළඟ රජුන්ට මේක කිව්වොත් අඩි 38ක් උස දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් ගොඩනැගුවා. ශෛලමය ප්‍රතිමාවක්. මොකද්ද ශෛලමය ප්‍රතිමාවේ නම? අවුකඩ බුද්ධ ප්‍රතිමාව. ඒ අවුකඩ බුද්ධ ප්‍රතිමාවේ පුතේ නේත්‍ර මට්ටමට මේ වැව පිරෙනවා. අවුරුද්දකට සැරයක්. මේ බලන කියන කඩුගල් වඩුවක් අවුරුදු 7ක් කැලේට වෙලා තනියම රජුන්ට හොරේ මේ මහා විශ්වකර්ම නිර්මාණය කරන්න පුතේ භාවිතා කළා කියන්නේ ආයුධ තුනයි. ආයුධ තුනයි. මොනවාද ආයුධ තුන?